ඔයාලා කවදාවත් හිතුවද අපිට කාලය පසුපසට ගිය හැකි බව? එහෙමත් නැත්නම් අනාගතයට ගිය හැකි බව? කාලතරණය. එහෙමත් නැත්නම් ටයිම් ට්‍රැවලින්. අද මේ මාතෘකාව ගැනයි. දිගටම නෙක්ස්ට් ජෙන් නාලිකාවත් එක්ක රැඳී සිටින ඔයාලට මේ වගේ විශ්වේජනක තොරතුරු දැනගන්න පුළුවන්. එහෙනම් අද වීඩියෝව ආරම්භ කරන්න කලින් නෙක්ස්ට් ජෙන් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර දිගටම අපිත් එක්ක සුපුරුදු සෙනහසින් එකතු වෙන්න. මොකක්ද කාලතරණය කියන්නේ? කාලය කියන්නේ අපේ ජීවිතේ හැම දෙයක්ම ගමන් කරන මාර්ගයයි. නමුත් විද්‍යාඥයන් කියන්නේ කාලය හා අවකාශය එකට බැඳී තියෙන බවයි. ක්ලෝස් ටයිම්ලයින් කර්ව්ස් කියන න්‍යාය අනුව නියමිත කත්වයන් යටතේ කාලය ලූප් විය හැකිය. නැත්නම් නැවත නැවතත් එකම දේ සිදු වෙන්න පුළුවන්. කාලතරණය කියන්නේ මොකක්ද කියලා ගත්තොත් ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතා නියමයන් තුල ඇති විශේෂිත සංකල්පයක්. මේකේ සරල අදහස ගත්තොත් කාලය සෑම තැනකම එකම වේගයෙන් පවතින බව. ඉහළ ගුරුත්වාකර්ෂණ බලයක් යටතේ කාලය මන්දගාමී වෙනවා. අපි ඒකට උදාහරණයක් ගත්තොත් ඉක්මන් වේගයෙන් ගමන් කරන අභ්‍යවකාශ යාත්‍රිකයෙක් පසු කාලීනව පෘථිවියට ආපසු වෙද්දී ඔහුට ගිය කාලය පෘථිවියේ සිටින අයගේ කාලයට වඩා අඩු වෙනවා. සරලව ගත්තොත් කාලතරණය කියන්නේ කාලය සෑම තැනකම එකම වේගයෙන් පවතින්නේ නැතයි කියන සත්‍යයි. කාලතරණය සම්බන්ධයෙන් සත්‍ය ලෝකයේ සිදුවන සිදුවීම් කිහිපයක්ම වාර්තා වෙලා තියෙනවා. නමුත් අදටත් ඒවා විද්‍යාත්මකව තහවුරු කර ගැනීමට හැකි වෙලා නැහැ. පළවෙනි සිදුවීම තමයි 1954 වර්ෂයේදී ටෝකියෝ ගුවන්තොටුපළේ සිදුවීම. 1954 ටෝකියෝ හනේඩා ගුවන්තොටුපළට පැමිණි පුද්ගලයෙක් එකවරම ටෝඩ් නැමැති රටකින් පාව බව කියලා තියෙනවා. ඒ පුද්ගලයාගේ පාස්පෝර්ට් එක බලන විට එහි ඇති මුද්‍රාව ඇත්ත කියලා පෙනුණා. ටෝඩ් කියන රටක් තිබුණේ නැහැ. ඒ පුද්ගලයා පසුකාලීනව අතුරුදහන් වෙලා තියෙනවා. එයා ආවේ කොහෙන්ද? ගියේ කොහොමද කියන එක අදටත් අභිරහසක්. මේ සිද්ධියේ පසුකාලීන කාලතරණ ගමනක් විදියට ජනප්‍රිය වුණා. 1901 දී ග්‍රීසියේ ඇන්ඩිදෙරා කියන දූපත ළඟ පිහිටලා තියෙන කුඹුරකින් මෙවලමක් හොයා ගන්නවා. මේ උපකරණය ක්‍රිස්තුපූර්ව 100 තරම් ඈත වර්ෂයකට අයිති බව හොයා ගන්නවා. ඒ කියන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ ඉපදීමට පෙර අවුරුදු 100කට කලින් මේ උපකරණය අයිති බවයි. උපකරණය පුරාණ ගණනය කිරීමේ යන්ත්‍රයක් විදියට සැලකනවා. ක්‍රිස්තුන් වහන්සේගේ ඉපදීමට පෙර කාලය ගත්තු තාක්ෂණය අතින් නොදියුණු කාලයක්. එවැනි නොදියුණු කාලයක මෙවැනි යන්ත්‍රයක් කොහොමද හැදුවේ කියන එක අදටත් ප්‍රශ්නයක්. සමහරු මේක ෆියුචර් ටෙක් විදියට සැලකනවා. මේ අනාගතයේ පුද්ගලෙක් අතීතය දක්වා කාලතරණය කර අනාගතයේ තාක්ෂණය අතීතයට ගෙන ගිය බවට සාක්ෂියක් විදියට සැලකන්න පුළුවන්. 2000 වර්ෂයේදී කාලතරණයට සම්බන්ධ තවත් සිදුවීමක් වාර්තා වෙනවා. ජෝන් ටයිටල් කියන පුද්ගලයා ඉන්ටර්නෙට් ෆෝරම්ස් මත තම 2036 වසරේ ඉඳලා ආව බව පවසලා තියෙනවා. ඔහු US ආමේකේ සෙබළෙක් බවත් IBM 5100 කම්පියුටර් එක භාවිතා කිරීමට අනාගතයේ අවශ්‍ය බව කියලා තියෙනවා. ඔහුගේ කතාව ඔන්ලයින් ඩිබේට් එකක් එහෙමත් නැත්නම් අන්තර්ජාල විවාදයක් ඇති කිරීමට සමත් වුණා. ඒ සත්‍ය බවට තහවුරු කරගන්න පුළුවන් වෙලා නැහැ. IBM 5100 කම්පියුටර් එක නිකුත් කරලා තියෙන්නේ 1975 වර්ෂයේදී. මේ උපකරණය 1974 වර්ෂයේදී භාවිතයෙන් ඉවත දානවා. එකල මෙම උපකරණය භාවිතා කරලා තියෙන්නේ පෝර්ටබල් කම්පියුටර් එකක් විදිහටයි. මේ විශේෂයෙන්ම ප්‍රෝග්‍රෑමර්ස්ලා, ඉන්ජිනියර්ස්ලා, සයන්ටිස්ට්ලා හා බිස්නස් යූසර්ස්ලා විසින් භාවිතා කරලා තියෙනවා. මෙම පරිගණකය ගත්තොත් භාවිතයෙන් ඉවත දාලා තියෙන්නේ ඊටත් වඩා නව පරිගණක වෙළඳපොළට නිකුත් වූ නිසායි. නමුත් එවැනි භාවිතයෙන් ඉවත් කරන ලද පරිගණකය 2036 දී ඇයි අපට අවශ්‍ය? එය මහත් ආందోලනාත්මක ප්‍රශ්නයක්. 1935 දී බ්‍රිටිෂ් එයා මාෂල් වික්ටර් ගෝඩට් කියන පුද්ගලයා ඔහුගේ ගුවන් ගමනකදී ඔහු අනාගතයේ ගුවන්තොටුපළක් දැක්කා කියලා කියනවා. පුදුමෙන කාරණාවක් නම් 1940 දී ඒහු දැකපු ගුවන්තොටුපළ සැබෑවක් වුණ එක. මෙය කාලතරණයක් ලෙස පසු ජනප්‍රිය වුණා. 1901 දී බර්සාහි පේටිට් ටියනෝන් උයනේදී ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ගුරුවරුන් දෙදෙනෙක් අත්විඳී බව කියන එම සිදුවීම සිද්ධ වෙලා තියෙන්නේ 1901 අගෝස්තු 10 වෙනිදායි. මේ සිද්ධියට මුහුණ දීලා තියෙන්නේ චාලොට් ඇන් මොබලි හා එලනෝර් ජෝඩන් එහෙම නැත්තම් එම පාසලේ විදුහල්පති හා උපවිදුහල්පතිතුමයි. ඔවුන් පැවසූ ආකාරයට උයනේ ගමන් කරන විට අමුතු බරපතල වාතාවරණයක් දැනුණා. ඒ වගේම තමයි ඔවුන් දෙදෙනාට පරිසරය වෙනස් වූ ලෙසට පෙනෙන්න ගත්තා. ඔවුන් දෙදෙනා එකවරටම පැරණි ඇඳුම් ඇඳපු පුද්ගලයින් දැකලා තියෙනවා. ඔවුන්ට පේලා තියෙන්නේ 18 වන සියවසේදී විප්ලවයේ ආසන්න කාලයේ සිටියාක් වෙන්නේ. මොබලි කියන විදියට මාරි ඇන්ටනයිට් කියන විප්ලව සමයට පෙර සිටි ප්‍රසිද්ධ රජිනියව චිත්‍රයට නගනවා දැකලා තියෙනවා. ඉතින් කාලතරණය ගැන ඇසූ විට ඇස් මවිතයට පත්වන කරුණු ගොන්නක් අද වීඩියෝ තුලින් ගෙනා මම SJ එතෙක් මෙතෙක් කාලයක් තුල නෙක්ස්ට් ජෙන් නාලිකාව සමග රැඳී සිටි සියලු දෙනාට තුති. ඊළඟ වීඩියෝ තුලින් තවත් ඔබ නොදන්න අසබරහ කුතුහලයේ තරමට කරුණු රාශියක් ගෙන එන්නට මත්තෙන් අද වීඩියෝ තුලින් නවතිනවා. කාලතරණය පිළිබඳව ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න.